තමයි ඉන්නේ. ඉතින් නම් වීඩියෝ කරන්න තමයි ඉන්නේ. ටිකක් වෙලා ගියා හැරෙන්න. ඊට පස්සේ අපිට වීඩියෝ කර කර ඉන්න තරම් වෙලාවක් නැහැ. දැන් වෙලාව උදේ 7:00යි. අපි උදේම නැගිටලා වෙලා ගිහලා නැගිටලා දැන් තමයි යන්නේ. ඉතින් අපි බලමු ඉස්සරහට මොකද වෙන්නේ කියලා. අපි දැන් යන්නේ නුවර හොස්පිටල් එකට. නුවර හොස්පිටල් එකට ගිහලා මම කතා කරන්න. එතන ගිහලා අපි මොකක්ද කරන්නේ? මොකක් කරගන්නද අහන්නේ කියලා. එහෙනම් ඉස්සරහට යමු. අපි බයික් එක පාක් කරලා හොස්පිටල් එකට යන ගමන් ඉන්නේ. මම පේනනම් ඔයාලට. අර පැත්තෙන්. Hey.
ඉතින් ගයිස් මේ තියෙන කැන්ඩි හොස්පිටල් එකේ තියෙන වෙනස්ම තැනක්. මම දන්නේ නැහැ මෙතන වීඩියෝ කරන්න දෙනවද නැද්ද කියලාවත්. ඒත් මට එතන ගියාට පස්සේ මම එහෙම දෙයක් දැකලා නැති නිසා තමයි මෙන්න මේ වීඩියෝ එක අරගෙන ඔයාලට පෙන්වන්න හිතුවේ. මේ තමයි කැන්ඩි හොස්පිටල් එකේ තියෙන නියුරෝසර්ජන් යුනිට් එක. ඉතින් වෝඩ් 73 අපේ අම්මගේ සර්ජරි එක කරන්න තියෙන මෙන්න මේ වාඩ්ඩුවේ. ඉතින් අපි මෙතනට තමයි ආවේ අම්මගේ ඩේට් එක මාරු කරගන්න. ඉතින් අපි ඉස්සෙල්ලාම ආසිරියකින් තමයි ડોක්ටර්ව channel කරලා අපි මෙතනට ආවේ සර්ජරි එකට. ඉතින් ඒ ડોක්ටර් තමයි ස්නායු ශල්‍ය විශේෂඥ වෛද්‍ය ડોක්ටර් සිරිවර්ධන. ඉතින් අපි මෙතනට ඇවිල්ලා මෙහෙම වීඩියෝ එකක් අරගෙන ඔයාලට දාන්න හිතුවේ. මම මෙහෙම දෙයක් තැනක දැකලා නැති නිසායි. ඒක නිසායි මම ඒක ඔයාලටත් පෙන්නුවේ. ගයිස් අපි වැඩේ කරගත්තා. දැන් අපි සමිකට ඩේට් එක මාරු කරගෙන ડોක්ටර්ට කියලා අපි ડોක්ටර් එනකම් ටික වෙලාවක් හිටියා. දැන් අපි කොහෙද යන්නේ කියලා බලමු. ගයිස් අපි හොස්පිටල් එකෙන් එළියට ඇවිල්ලා KCC එකට යන්න කියලා හිතුවා. ගොඩක් කාලෙකින් ගියේ නැති නිසා අපි KCC එක ඉස්සරහා තියෙන කාර් පාක් එකේ බයික් එක තියලා KCC එක ඇතුළට යන්න තමයි දැන් ලෑස්ති වෙන්නේ. KCC එක ඇතුළට යන්න ඉන්නේ. මම බලන්න වීඩියෝ කරන්න පුළුවන්ද කියලා. වීඩියෝ කරන්න බෑ මං හිතන්නේ. පුළුවන් විදිහට වීඩියෝ කරන්න ඇතුළට පෙන්නන්න. ගයිස් අපි KCC එක ඇතුළට යද්දී උදේ 8:00ට විතර ඇති. කිසිම ෂොප් එකක් ඕපන් කරලා තිබුණේ නැහැ හරියට. කීල්ස් එක විතරයි හරියට ඇරලා තිබුණේ. ඉතින් අපි ඒකට ගියා. විශේෂ දෙයක් ගන්න තිබුණේ නැහැ. නමුත් අපි ගියා මොනවද තියෙන්නේ කියලා බලලා උවමනා දෙයක් තියෙනවා නම් ගන්න කිසි දෙයක් තිබුණේ නැහැ. උවමනා කරෙත් නැහැ. ඊටම මෙතන KCC එකේ කීල්ස් එක තුලේ මේ බේක් හවුස් එකක් තිබුණෙත් නෑ. මම බේක් හවුස් එකට යන්න හිටියේ කීල්ස් එකේ ඩෝනට් කන්න. හැබැයි මගේ අවාසනාවට ඩෝනට් තියා බේක් හවුස් එකක් තිබුණෙත් නෑ. අතන යන්න පුළුවන් නේ? කොතන? මෙතන ගිහිල්ලා අරක් පාරේ. ඒ නෝදාරා. මෙතන ගිහිල්ලා හරියට යන්න ඕනේ. අපි දැන් යන් කොහෙද? සහස් පියන. මෙතන යනවා වතුර පාරක්. මාළු තියෙනවා. මාළු කොටයි. අම්මා කියන්නේ ෆෝන් එක අතහැරෙන්නේ. ඔව්. ගයිස් අපි ලංකාවට ආවට පස්සේ අපි නුවර ආව ගොඩක් සැරවල්. ඒ වුණාට මේ අපිට පොඩ්ඩක් හරි නිදහසේ මෙහෙම සහස් වෙනට ඇවිල්ලා මෙහෙම මොනවද තියෙන්නේ ඒ කිසිම දෙයක් බලන්න අපිට වෙලාවක් තිබුණේ නැහැ. අපි එක වැඩවලට තමයි ආවේ. ඉතින් අද ආව පොඩ්ඩක් බලන්න මම ඔයාලට පෙන්නන්න මොනවද තියෙන්නේ කියලා. අද තාම 9යි තාම වෙලාව උදේ. ඒ නිසා කිසිම අඩයක් හරියට ඕපන් කරලා නැහැ. දැන් තමයි ඒව ඕපන් වෙන්නේ. මම පෙන්නන්න ඉස්සරහට මොනවද මෙහෙ තියෙන්නේ කියලා. අච්චාරු පෙරේතයෝ තාම වහලා. එකක්වත් ඕපන් කරලා නැහැ ගයිස්. හෙලබොජුන් එක නම් අරලා තියෙනවා. අපි හෙලබොජුන් එකට යන්න කියලා තමයි මේ හිතුවේ. බබා මෙහෙ මොකුත් නැහැ. නෑ නේ. යසසය මොනවද තියෙන්නේ කියලා බලනවා. ඉතින් ගයිස් අපි ෆයිනලි හෙලබොජොන් එකට ඇවිල්ලා තෝස් එකකුයි ෂවර්මා එකකුයි කූල් ඩ්‍රින්ක්ස් එකකුයි ගත්තා. අපි දැන් ඔය කන ගමන් තමයි ඉන්නේ.
ඇත්තටම මම කෑවේ තෝසි එක. යසස් අයියා කෑවේ ෂවර්මා එක. මම ෂවර්මා ගන්න නම් ආස නෑ ගයිස්. කූල් ඩ්‍රින්ක්ස් එක නම් සුපර්. ඉතින් එකයි ගත්තේ. ඒ වෙලාවේ අපිට ලොකු බඩගින්නක් තිබුණේ නැති නිසා අයියා ෂවර්මා එක කෑවා. මාත් තෝසි එක කෑවා. එහෙම තමයි. මගේ බෑග් එක. මේක තමයි මම බඩු ගොඩක් කරා යන දවස්වල අරන්. ඉතින් අපි දැන් කරා යන්න තමයි ලෑස්ති වෙන්නේ. අපි යමුද බබා? යා. එහෙනම් යන් සුකිනියෝ. මොනවද? බෙහෙත් නෙල්ලනේ. නෑ නිකන් නේ. නඩක. ඒක කලබල. මේක ගන්න මොනවද? කල අපිත් එක හිටපොලේ කැවි ලෝකක් ගත්තේ. ඒකට හයිද? මොනවද? අපේරෙක් ගන්න. ඒක ගන්න. අයිඩි ගන්න. ගන්නද? මේ මොනවද බබා මේ? රහයි බෑ. ඒක රහයි. මොකද සුසුද්ද සරයි. මොනවද නේ? ඇම්බරෙල්ල බබා. රහයි බෑ. යාලිය බවුන. ඒක රහයි. රහයි. Gin kamu nih. Ambarella. Ambarella nih. Ambarella kan. Rahai. Mando hina manda jelas nih. Kantinnya nak? Uya sih. Uya nih gini aja. Tapi kan dulu Ambarella ya. Lowi. Lowi gatta. ඊටස්සේ පේර ගත්තා. පේර කාස මම ඒකට ආසයි. පේර කරහයි. ලෝබි එකට වඩා අර කොහොමද නේ? ලෝබි කන්නේ නැහැ ගිහිල්ලා. හරි හරි අම්මලා හරි කයි. කම්පේර්. පේරයි. Erai. මාරි බිස්නස් එක බබා. මෙයාට ඉතින් හොඳට පිළිසිදුව කරනවා නේ. මෙතන වහලා තිබ්බේ කට්ටිය අරපු ගමන් පට්ට ගාලා පොලිම් ගහලා ගන්නවා තොර කකා. අපි පේර කිවර කරා. ඉවර කරා. මම හයිලි රෙකමන්ඩ් කරනවා පේර කන්න. ඔව්. තා පේර කරා යන්න. ගයිස් අපි පේර කාලා තව පේර එකක් අරගෙන යන් කියලා තමයි ගියේ. පේර එකකුත් අරගෙන තමයි ආයේ ගෙදර ගියේ. ඉතින් ඔයාලා කියන්නකෝ බලන්න මගේ කොණ්ඩේ දැන් තියෙන්නේ කර්ලි හෙයා එකක්.
කර්ලි හෙයා එකම හොඳයිද නැතිනම් ස්ට්‍රේට් කරලා වගේ හරි රිලැක්සින් එකක් හරි කරන්න හොඳයිද කියලා ඔයාලගේ කමෙන්ට් එකකින් ඒක ලියලා දාන්නකෝ. හොඳද? මාත් ආසයි ඒක දැනගන්න. මොකද මං කියනවට වඩා ඔයාලා කියන එකත් හොඳයිනේ. ඒක නිසා ඒකටත් කමෙන්ට් එකක් දාන්න. මෙතන තියෙන බඩේ රිඟු. මෙහෙන්දි කරගන්න තියෙනවා. මෙතන නූඩ්ල්ස්. ගයිස් අපි තිලක වර්ධනයකට ආවා. තිලක වර්ධනය කළම ඉස්සෙල්ලාම වාහනේ පාක් කරා. දැන් තමයි අපි ඇතුළට යන්න ලෑස්ති. ගයිස් මම ඇඳුම් ගත්තේ නැහැ මේ පාර ඇවිල්ලා. හරි ගියේ නෑ මට. ඉතින් මම ෂැම්පූ එකක්, ඩියෝඩ්‍රන්ට් එකක්, අයිලයිනර් පෙන්සිල් එකක් තමයි ගත්තේ. දැන් අපි ගෙදර යන්න තමයි ලෑස්ති. Reddit kalah. Media ni apa cuti budi, apa ni ke, ini apa sukini driver. Guys, soal hamada daki noi ting apa gather view ke. Noi vidhir tama. Tiene dawal lekola hata. Guys, puak kadan puluang atta metan indala. පොල් ගහ ඊට වඩා පහළ තියෙන. ගයිස් අපි ඉන්නේ ලස්සන පරිසරයක. ඔයාලට පේනවද? හරි එහෙනම් අපි ගෙදරට යමු. එහෙනම් ගයිස් අදට අපේ වීඩියෝ එක ඉවරයි. වෙන දවසක ඉක්මනටම හම්බෙන්න බලාපොරොත්තු වෙයි. අපි අදට යනවා. අපේ වීඩියෝස් බලන්න කැමති නම් අපේ my vlogs channel එක subscribe කරන්න.